අද 2020 ජූලි 31 සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අත්අඩංගුවට සැකකරුගෙන් CCD පැය ගණනක් ප්‍රශ්න කරයි. ශානි අබේසේකරයි තමයි එක එක බලවේගවල උමනාවට මේ රටේ බුද්ධ්‍යංශ සහ කිසිම වරදක් නොකරු මිනිසුන්ව නිරපරාධ වරදකාරයෝ කරන්න උත්සාහ කළේ. කොහොම කඩප්පුලි වැඩ ටික බාරගෙන හිටියේ ශානි අබේසේකර. ඔය දෙකොල්ලෝ තමයි දඩේම දියත් කළේ. ඒ දඩේම දියත් කරපු ක්‍රියාන්විතයේ ප්‍රධානතම පාපතර නිලධාරියා තමයි ශානි අබේසේකර. ශාපි ශාබ්දීන් කියලා වෛද්‍යවරයෙක් කුරුණෑගල රෝහලේ. මෙයා අම්මලාගේ අවසරයකින් තොරව හැලෝපිය නාලය අවහිර කළා තියෙනවා. මහින්ද රාජපක්ෂ කියලා මහත්තයෙක් ඉන්නේ. ඒ කාලේ සාපිලා නොහිටියා හන්දා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයෙකුත් නැහැ. සාපිලා හිටියන. තමන් විතරයි. අපේ අම්මට ඕකුණා නම් රතන හාමුදුරුවොත් නැහැ. ශානි අබේසේකර ගැන මෙයාට මෙහෙම දේපල නැහැයි කියලා කියපුක ඇත්තද බොරුද කියලා යලි විමර්ශනය කළ යුතුයි. මේ වඳ කරපු අම්මලට සාධාරණත්වයක් ඉෂ්ට වෙන්න ඕන. මතක තියාගන්න ශානි අබේසේකරට දෙමළ ඩයස්පෝරාවෙන් සහ විවිධ අයගෙන් මේ රණවිරු දඩේමට ලැබිච්ච සන්තෝසං කෝටි ගානක මුදල. අපරාධ විමර්ශනයකකේ ඔය ශානි අබේසේකරලා වගේ මිනිස්සු සාමාන්‍ය පලිගැනීම් සිද්ධ කළ ඇරෙන්න ශානි අබේසේකර තමයි කුස්සියේ පාට් එක කළේ සිරිකොත. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ මෙහෙවපු දූෂණ විරෝධී කාර්යාලයට අවශ්‍ය විදිහටම දේශපාලන පලිගැනීම් සහ දේශපාලන සෙරගත කිරීම වලට නායකත්වය දීපු පුද්ගලයා ශානි අබේසේකර එක මෙහෙව්වා. එයින් සාපි ශහබ්දීන් නිදහස් කිරීමේ දිශාවට තමයි මේගොල්ලෝ මේ පරීක්ෂණ මෙහෙව්වේ. එහෙමයි යාගේ ක්‍රියාදාමය. ඒ වගේමයි කෝටි දෙකේ කප්පන් කේස් එකටත් මමයි අරන් ගියේ. එයා ශෛලෝක් කොම්මුනේ මම කරපු කේසස් වලට එයා නම දාගත්තා. 2015 පස්සේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා හිටපු ජනාධිපතිතුමා වගේම ඒ ආණ්ඩුවත් එක්ක කටයුතු කරපු මැති ඇමතිවරු සහ නිලධාරීන් හිරේ දාන්න පටන් ගත්තාම ඒකට නායකත්වය දුන්නේ ශානි අබේසේකර කියන කාරණාව අපි දැන් අවුරුදු 5ක් තිස්සේම හෙළිදරව් කරලා තියෙනවා. ඊළඟට දැන් ශානි තව ටික දවසකින් මෙරටේ ජාතික ජනබලයේ පොලිස් සාමූහිකය එළියට ගේනවා. පොලිස් සාමූහිකය අපි හදනවා. ඒක හදනවා. ඒ වගේ විමර්ශන ගණනාවක් ඔහුගේ පුද්ගලික අධීක්ෂණය යටතේ කළා. එහි අවංකභාවයෙන් ස්වාධීනව කටයුතු කළ නිසාම ඔහු පරිගැනීමට එක මේ ඉන්ක්වයරි එක එයාට පොලිටිෂියන් කෙනෙක් බලපෑම් කරනවා. එතකොට එයා කියනවා මම සර් ශානි අබේසේකර මම කවදාවත් කරන්න ඕනි දෙයක් මම නොකර ඉඳලත් නෑ. නම් මම නොකරන්න ඕනි දෙයක් මම කවදාවත් කරලත් නෑ. පරිගැනීමට ලක් වුණා පමණක් නෙවෙයි. ඔහු එක්වරම Taman දරණ තනතුරේ 15 තනතුරකට තාඩමාරු කරන යවන 2019 අලුත් රජයක් අලුත් ජනාධිපතිවරයෙක් පත් වූ වහාම ශානි අබේසේකර තාඩමාරු කරන්න කොතරම් හදිසියක් තිබුණාද කියලා. මම හිතන්නේ අවස්ථාවක් ලැබුණොත් මේ පුල්කුමර පෙරමුණ මහතා කියයි. අලුත් ජනාධිපතිවරයෙක් පත් වුණාම කළ යුතු පළමු කාර්යය වන්නේ අගමැතිවරයා පත්. ඊට පස්සේ කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීම. ඊට පස්සේ අමාත්‍යංශ ලේකම්. එයයි පළමු කාර්යය වී. ඉතින් පස්සේ තමයි රජයක් නිර්මාණය වෙන්නේ. ඒ සියල්ල කරන්න ප්‍රථම කරපු පළවෙනි කාර්යය ශානි අබේසේකර මහත්මයාව තාඩමාරු කරලා. Director of the Criminal Investigation Department, SSP Shani Abesekar, is transferred with immediate effect. Accordingly, he is assigned as the personal assistant to the Southern DIG. අපි කවුරුත් දන්න පාස්කු ප්‍රහාරය. ඒ ප්‍රහාරය සම්බන්ධව අපි විශ්වාස කරන කුමන්ත්‍රණය. නමුත් ඒ තව දුරටත් විමර්ශනය වුණේ නැහැ. අදත් මම කියනවා ඒ තව දුරටත් ඒ විමර්ශනය භාරව සිටියේ මේ වේදිකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර. එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ. ඔබලා මතකද 2015 ඉඳන් 19 දක්වා විශාල ජාතිවාදී මහා නැග්මක් තිබුණා. මොකද්ද කිව්වේ? වඳ කොත්තු තියෙනවා. ඇඳුම් තියෙනවා කව වඳ කරන. අර කඩේට යන්න එපා. මේ කඩේට යන්න එපා. ඊළඟ කිව්ව මොකද්ද? වඳ දොස්තරලා ඉන්නවා කිව්වා. 8000ක් සීසරින් සත්කම් කරලා තියෙනවා කිව්වා. 4000ක් වඳ සත්කම් කිව්වා. මේක ගර්භාෂ යුද්ධයක් කිව්වා. මතකද? ගර්භාෂ යුද්ධයක්. එතනින් නතර වුණේ නැහැ. අදත් නොවිසඳුණු ප්‍රශ්නයක් තියෙන මොකද්ද ප්‍රශ්නේ? පාස්කු ප්‍රහාරය. ප්‍රහාරය සිද්ධ වෙච්ච වෙලාවෙම අපි කිව්වා මොකද්ද? අපි තා පැහැදිලිව කිව්වා. ප්‍රහාරකයන් හොයාගන්න බෑ. හැබැයි දඩේම කරේ තියන් යන අයගෙන් තුවක්කුව බැන්ද කියලා කවුද කියලා හොයාගන්න. පාස්කු ප්‍රහාරයත් එහෙමයි. දඩේම කරේ තියාගෙන ගියේ කවුද? ඒ වෙලාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරපු සංවේදී විමර්ශන ගණනාවක් ලසන්ත වික්‍රමතුංගේ ඝාතන. Who is Lasantha Wickrematunge? He is just another person. There are so many murders in everywhere. In the whole world there are murders. Why are you asking about Lasantha? Who is Lasantha? Why are you people are so worried about one man? Tell me, what's important of him? සන්නේලීඩ පුවත්පතු එකත් වූ ලසන්ත වික්‍රමතුංග මහතා අභව ප්‍රාප්ත වේ. අද පෙරවරුවේ ප්‍රහාරයකට ලක් වූ වික්‍රමතුංග මහතා බරපතල තුවාල ලබා කළුපෝබිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය. නැලිගොඩ පැහැර ගැනීම, කීර්තනාට පහර දීම, ශිෂ්‍යයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් මරා දැමීම. සුදුවෙන් භාවිත කරමින් තරුණයන් ඇතුළු 11 දෙනෙකු
සිදු කරන විමර්ශන සඳහා අවශ්‍ය ප්‍රකාශ බන්ධනාගාරය තුළදී සැකකරුවෙන් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන ලෙසටද මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාරය වගේ විමර්ශන ගණනාවක් ඔහුගේ පුද්ගලික අධීක්ෂණය යටතේ කළා. එපමණක් නෙවෙයි ඔහු යටතේ සේවය කරපු නිලධාරීන් 700ක් කිසිදු අධිකරණ නියෝගයක් නොමැතිව ගුවන් ගමන් තහනම් කරා. රටින් පිටවීම තහනම් කරා. ඒ විදිහට රටින් පිටවීම තහනම් කරන්නේ අපරාධකරුවන්. මේ මෙතන 700ම අපරාධ විමර්ශකයන් තහනම්. ඒ විතරක් ඒ පාස්කු විමර්ශනය කරගෙන සිටි ප්‍රධානම විමර්ශක නිලධාරීන් සියලු දෙනාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බැහැරව තාඩමාරු කරා. පාස්කු විමර්ශනයේ දාඩි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගාල්ල දිස්ත්‍රික්කයට මාරු කරලා දිනවා. ඒකට මේ කරගෙන ආපු පරීක්ෂණ වලට මොන වගේ තත්ත්වයක් උදා වෙයි? ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර එතුමා සිටිනවා. ඒ විමර්ශන සිදුවේ. විමර්ශන නව අධ්‍යක්ෂවරයෙක් පත් වෙලා තිබෙනවා. විමර්ශන ශානි අබේසේකරව හඹා යෑම එතනින් නතර වුණා. ඔහුගේ වැඩ තහනම් කරා. ඊට පස්සේ අසත්‍ය සාක්ෂි නිර්මාණය කරලා ඒක මන් නෙවෙයි කියන්නේ අභියාචන අසත්‍ය සාක්ෂි නිර්මාණය කරලා ඔහු අත්අඩංගුවට අරගෙන මාස 11ක් තිබ්බ ස්වාධීනව ක්‍රියා කරපු විමර්ශන නිලධාරියෙකුට අපේ රටේ අත්වෙච්ච අධිකරණයට ව්‍යාජ සාක්ෂි ඉදිරිපත් කිරීමේ චෝදනා මත කොළඹ අපරාධ කොට්ටාරින් අත්අඩංගුවටගත් අපරාධ පිටපො අධ්‍යක්ෂ ශානි අබේසේකර 3920ට පමණ ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා. තුරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුව එළඹෙන අගෝස්තු 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. සාක්කි නඩුවෙන් ශානි නිදහස්. ඉතින් යහපාලන ආණ්ඩුව කාලයේදී නිරන්තරයෙන්ම කියවුණු විශේෂ නමක් විදිහට එහෙම නැත්නම් විශේෂ අවධානයක් යොමු වුණු කෙනෙක් විදිහට ශානි අබේසේකර කියන නම හඳුන්වන්නට පුළුවන්. එහෙම මාස 11ක් තියලා සිර බැඳිරියේ සිටිද්දිම ඔහුට විශ්‍රාමයන් යන්න සිදු වුණා. ඊට පස්සේ විශ්‍රාම වැටුප ලබා දුන්නා. ඒ විදිහට ශානි අබේසේකරෙන් කටයුතු කරද්දී ශානි අබේසේකරට විශ්‍රාම වැටුප පහින්. විශ්‍රාම වැටුප හදාගන්නත් අධිකරණයට යනවා. ශානි අබේසේකර කියන්නේ ශ්‍රේෂ්ඨ මම දැක්ක ශ්‍රේෂ්ඨතම CID ඔෆිසර් කෙනෙක්. එයා තමයි රොයල් පාක් නඩුවේ DNA එකක් කරන් තමයි ජූඩ් සමන්තව අල්ලගත්තේ. ඒක අල්ලන්න එපයි කියලාට කෝටි ගාණක් දෙන්න හැදුවා. ඒක එපයි කියලා තමයි ජූඩ් සමන්තව ඇතුළට දැම්මේ ශානි අබේසේකර. ඔබ හිතන්න අපි කාගේ හදවත පොඩි ප්‍රමාණයකට නතර කරා රවි සෙනවිරත්න මැතිතුමා ශානි අබේසේකරගේ කතාව නතර සාධාරණ රටේ පුරවැසියන්ට යුක්තිය ඉටු කිරීම සඳහා තමන්ට පැවරී තිබෙන රාජකාරිය ඉටු කිරීමේදී එහෙට ඔහු වරදකරුවෙක් බවට පත් වෙනවා නම් කුමන රටකද අපි ඔහු අයුක්තියට ලක් වෙනවා නම් කුමන රටකද අපි ඉන්නේ අපි ඔබට සහතිකයක් දෙන්න ශානි අනිවාර්යයෙන්ම ජාතික ජනබලවේගයේ ඔබට යුක්තිය ඉටු කරනවා එහෙම අසාධාරණට ලක්වුණු ඔහු ඇතුළු නිලධාරීන්ට සාධාරණ ඉටු කළ යුතුයි අනුර කුමාර දිසානායක වන මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරේ කාර්ය හා කර්තව්‍ය විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොන්ත්‍රාත් පදනම මත යලි පොලිස් සේවයේ පිහිටුවා තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ පොලිස් මාධ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අද හිමි වුණා. අපි ඔබට සහතිකයක් දෙන්න ශානි අනිවාර්යයෙන්ම ජාතික ජනබලවේගයේ ඔබට යුක්තිය ඉටු කරනවා. එහෙම ඉඳගන්න. Thank you. මම විමර්ශන නිලධාරියෙක් විදිහට අවුරුදු 20ක්. ගෞරවයෙන් ඔළුව කිලින් වැඩ කරන්න ලැබුණෙම නැහැ. ඒ නිසා කවදාවත් මේ උඩබොත්තම දැම්මේ නැහැ වැඩ. මොකක්ද අපි කරන්න ඕනේ? මේ ඔක්කොම මගේ අරපු විමර්ශන. මිස්ටර් කරුණාරත්න ඔයාගේ අපේක්ෂාවම තමයි අපිත් අපේක්ෂාව. අද ඉඳලා ඔය උඩපොත්තම දාගන්න. වැඩ පටන් ගන්න.
Thank you, madam. Thank you. නිවහල් රාජ්‍ය සේවයක් ලස්සන රටක් වෙනුවෙන් රට අනුරට